Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. ඒකට හේතුව ගොඩක් බිසි වෙලා හිටිය නිසා ඒක නිසා තමයි වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. ඉතින් ඔයාලා දන්නවා මම ලූකා TikTok මම follow කරන කෙනෙක් නම් මම දන්නවා අනිවාර්යෙන්. ලූකා brand එකේ මම clothing brand එකක් පටන් අරගෙන තියෙනවා. ලූකා clothing කියලා. TikTok එක මම follow කරන කෙනෙක් දැන් අනිවාර්යෙන් දන්නවා. ඉතින් අනිවාර්යෙන් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දන්න කට්ටිය දැනගන්නත් එක්ක තමයි මම මේ වීඩියෝ එක ගේන්න කියලා හිතුවේ. YouTube එකේ කට්ටිය දැනගන්නත් මේ වීඩියෝ එක ගේන්න කියලා හිතුවේ. ඉතින් ලූකා brand එකෙන් t-shirts ඔයාලට දැනට ගන්න පුළුවන්. printed t-shirt ඔයාලා කැමති විදිහට customize කරගන්නත් පුළුවන්. ඉතින් අද අපි යන්නේ මේ t-shirts වලට අමතරව අපි තව t-shirts වගේක් ගේන්න යනවා. අද අපේ brand එකේ චුට්ටක් shop එකක් වගේ ලොකුවට පටන් ගන්න තමයි හදන්නේ අපි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න අපි කොහෙන්ද මේ ඇඳුම් ගන්න කියලා. ඉතින් මගේ hair style එක මම මෙන්න මේ විදිහට තමයි දාගත්තේ. මොකද ලේසි මට දාඩිය දාන්නෙත් නෑ මේ දවස්වල. දෙවදවසට සීතලයි හැබැයි මට දාඩිය දානවා ගොඩක්. ඒක නිසා තමයි මම මේ විදිහට කොණ්ඩේ බැඳගත්තේ. බත් මේක trending යනවා දැන් මේ දවස්වල. ඒක නිසා තමයි මේ විදිහට කොණ්ඩේ බැඳගත්තේ. ඒ වගේම තමයි මෙන්න මේක තමයි මම අඳන් යන t-shirt එක. ඒකට මේක තමයි මගේ කලිසම pant එක. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා අනිවාර්යෙන් ඉන්න අපිත් t-shirts ගන්න ඒ වගේම clothing brand එකට ready ගන්න කොහෙන්ද කියලා ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඇත්තටම මම ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා කිව්වට මම shop එකට ගිහිල්ලා මට වීඩියෝ එකක් අරගන්න බැරි වුණා. ඒකට sorry ඇත්තටම. මම ඔයාලට t-shirts පෙන්නන්න මම ගත්ත t-shirts ටික. මම t-shirts 100 ගාණක් ගත්තා. රැග්ලන්ඩ් වලින් ගත්තා. එතකොට oversize t-shirts තමයි ගත්තේ. number t-shirts ගත්තා. ගොඩක් ඒවා මම ඔයාලට පෙන්නන්න මම ලොකුවට පෙන්නන්න යන්නේ නැහැ. හැබැයි මම මේ ඔයාලට පෙන්නන්න මම ගත්ත t-shirts ටික. ඉතින් තනි plain sheet t-shirts වගේකුත් ගත්ත plain color. එතකොට මේ පිටිපස්සේ තියෙන මගේ heat press machine එක. මේකෙන් තමයි මම printed t-shirts කරන්නේ. يعني මේ DTF printed t-shirts. ඔයාලට මේක මම ගෙනාවේ DTF printed t-shirts නෙමෙයි. ඒක මගේ ළඟ නැති නිසා තමයි මම DTF printed t-shirts මම කරගන්නවා. අනිත් t-shirts තමයි මම ගෙන්නන්නේ. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් shop එකට ගිහලා වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් සමා වෙන්න මට එදා shop එකට ගිහින් වීඩියෝ එකක් කරගන්න බෑ. මගේ phone එකේ මේ මොකක් හරි software ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා charge වෙන්නෙත් නෑ හරියට. හැම වෙලෙම off වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බා. ඊට පස්සේ phone එක හදාගත්තට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එක අරගෙන එන්න පුළුවන් වුණේ. මම කුරුණෑගල ගිහපු නිසා මම එහෙම ඔයාලට phone එකත් හදාගෙන වීඩියෝ කරගන්න බැරි වුණා. මම ගෙදර එනකොට රෑ 9 විතර වෙලා. ඉතින් මට ඒ ටිකත් කරගන්න බැරි වුණා. ඒක නිසා මම හිතුවා ඔයාලට t-shirts ටික පෙන්නන්න. මම ඔයාලට heat fresh machine එක පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ heat fresh machine එක. මේකෙන් තමයි මම DTF printing t-shirts කරන්නේ. මේක A3 machine එකක්. මම මේක ඔයාලට brand එකවත් මොකුත් කියන්නේ. එතකොට ඔයාලා හිතයි මේක කිසිම promotion එකක් නෙමෙයි ළමයි. මම promotions video නිසා නෙමෙයි. මම ඔයාලා brands මොකුත් පෙන්නන්නේ නැත්තේ. මේක promotion video එකක් නෙමෙයි නිසා. මේක ඇත්තටම ගොඩක් හොඳ machine එකක්. මම හරියම පොඩි තැනක් තමයි හදාගෙන තියෙන්නේ. මොකද මගේ තැන තාම හදනවා මේ මගේ shop එක කරන තැනම හදන නිසා තමයි ඔයාලට මම මෙහෙම වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් මම t-shirts ටිකක් පෙන්නන්නම් ඉන්න. ඊයේ ගොඩක් රැ වෙලා ආපු නිසා ළමයි ගෙවල් මොකුත් අස් කරලත් නැහැ. ඉතින් ගොඩක් අස් කරන දේවලුත් තියෙනවා. ඉතින් මම හිතුවා උදේම තේ එකක් හදාගෙන බිව්වොත් හොඳයි කියලා ඔයාලට t-shirts ටික පෙන්නන්න කලින් මම ඔයාලට t-shirts පෙන්නන්නම්. තේ එකක් හදාගන්න ඔක්කොම කාලේ මොකද ගොඩක් බඩගිනි මට. මම මේක බීලා ඔයාලට t-shirts ටික පෙන්නන්නම් මම ගෙනාපු. ඉතින් තේක බොන්න තමයි ළමයි හදන්නේ. ඉතින් මේ තියෙන බිස්කට් එක තමයි මම තේ බොන්න හදන්නේ. මේක මන්චි එකේ chocolate puff එක. මම මාර මාසයි මන්චි එකේ මෙන්න මේ chocolate puff එකට. ඉතින් ළමයි මේ තියෙන්නේ t-shirts ටික. මේ ගෙනාපු t-shirts ටික තමයි අපි ගෙනාවේ. මේ කවුරුහරි තියෙන t-shirts ගොඩක් තියෙනවා ළමයි. t-shirt අපි 100 ගාණයි ගෙනාවේ. මේ පාර ලොකු ස්ටොක් එකක් ගෙනාවෙත් නෑ. සාමාන්‍යයෙන් පොඩි ස්ටොක් එකක් තමයි ගෙනාවේ. මොකද අපි ළඟ තනි plain ඒ කියන්නේ color plain color t-shirts ඉක්මනට වැඩි ගොඩක් තියෙනවා. ඉතින් මේ අපි කලින් ස්ටොක් දෙකක්ම මේව කරගත්ත නිසා මොකද plain color එකක්ම කරන නිසා ඒක තියෙනවා අපිට. මේ තියෙන්නේ DTF printing මේ ළමයි. මේ තියෙන්නේ popcorn raglan t-shirts තියෙනවා. මේ තියෙන්නේ ඒක. මේ popcorn එකේ raglan t-shirts තමයි තියෙන්නේ.
මේකෙන් කලර්ස් 6ක් තියෙනවා. ඒ කියන්නේ කලර්ස් 6කින් කරලා තියෙනවා. මේකෙන් කලර්ස් 6කින් කරලා තියෙනවා. එතකොට මේකෙත් කලර්ස් 6ක් තියෙනවා. මේකෙන් පොඩි ළමයින්ට පොප්කෝන් ටී-ෂර්ට් එක. මේකෙන් කලර්ස් 6ක් තියෙනවා. මේකෙන් අපි ටිකයි ගෙනාව ස්ටොක් එක. මොකද අපි පොඩි ළමයින්ට කරලම නැති නිසා පොඩි ළමයිගේ ටී-ෂර්ට්ස් වල තමයි මේක ගෙනාවේ. මට මේ vlog එකක් කරන් ඉන්න ඕන නිසාම තමයි මේ මම ඔයාලට මේ තියෙන්නේ පොප්කෝන් එකේ. ආයි තියෙනවා. oversize t-shirt එකක් තියෙනවා. මේකේ black and white විතරයි තියෙන්නේ. මේ දෙකෙන් වාට ගන්න බෑ. තාම මගේ ස්ටෝ එක හදන නිසා මම මෙතන තමයි දැන්ට මගේ බඩු ටික තියලා තියෙන්නේ. මොකද මේ ඒකේ වැඩ තාම වැඩ ඉවර නැති නිසා තමයි මම මෙහෙම මේ දාගෙන ඔයාලට පෙන්නන්නේ. ස්ටෝ එක හදුවට පස්සේ මම ඔයාලට පෙන්නන්න ලස්සනට මගේ වීඩියෝ. ඉතින් තවත් පාට එකක්. මේ තියෙන්නේ brown color වගේ. මේ තියෙන්නේ black color. colors දෙක ගොඩක් same වගේ යන්නේ. මේ තියෙන්නේ ඔක්කොම t-shirts තමයි ළමයි. ඉතින් මට ඔයාලට පෙන්වන්න බැරි වුණ එකකට තියෙන්නේ අපි popcorn material එකකින් කරා. මේකෙත් colors 6ක් තියෙන මේක red තියෙනවා, black තියෙනවා, white තියෙනවා, blue තියෙනවා. මේ තියෙන ළමයි මේකත් popcorn t-shirt එකක්. මේක popcorn oversize. මේක oversize නෙමෙයි මේ t-shirt එක. මේක oversize t-shirt එක. මේකේ තියෙනවා X නම් මේක L එකක්. මේකේ තියෙන S නම් XL වෙනකම් තියෙනවා. මේකෙත් තියෙනවා X to XL වෙනකම් තියෙනවා මේ Wrangler t-shirt එකේ. මේකත් වලට මේ Wrangler number t-shirt එකක්. ඉතින් මේ දවස්වල number t-shirt ගොඩක් යන නිසා අපි number t-shirts වලින් ගොඩක් ගෙනල්ලා තියෙනවා. මේ තියෙන තැන් වල මේක දෙලි තියෙනවා. මේ ඇතුලේ තියෙනවා ළමයි. ඉතින් අපි පර්චේස් කරන ඉන්න කෙනෙක් නම් අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාන්න. මේකෙන් කලර්ස් 6ක් තියෙනවා ළමයි. ඉතින් WhatsApp එකට මෙසේජ් එකක් දාලා බලන්න. ඔයාලට කොහොමද කියලා මේවා ගන්න පුළුවන් ප්‍රයිස් ලිස්ට් එකක් එක්කම දාන්නම් අපි. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් vlog එකකින්. bye bye. ඉතින් අපි ළඟ තියෙන DTF printings මේ orders වර්ගයකට යවන්න තියෙන printings තමයි තියෙන්නේ. මේ කස්ටමර් order වල printings වගේක් තමයි තියෙන්නේ. මේ තියෙන paint color මේකේ colors පහක් තියෙනවා. black තියෙනවා, white තියෙනවා. එතකොට yellow තියෙනවා, blue තියෙනවා, green color තියෙනවා. මේ t-shirts ටික තමයි ඔයාලට ගන්න පුළුවන්. හැබැයි ඔයාලට printings customize කරගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට මේ දවස්වල ප්‍රේමස්ම චරිතයක් වෙන මෙන්න මෙයාගේ එකක් තියෙනවා ස්ට්‍රෙච් ගේ. මේ වගේම තමයි ලබුබුගේවත් අපි ළඟ තියෙනවා ගොඩාක්. මේ තියෙන ඔක්කොම තියෙන්නේ අපි මේ තියෙන ලබුබුගේ. මේ තියෙන්නේ ඔක්කොම මේක බැරිස්ටා එකකට යන ටී-ෂර්ට්ස් වගේක්. මේ ඔක්කොම අපි ඕඩර්ස් බාරගත්තේ වගේ ටී-ෂර්ට් තමයි මේ තියෙන්නේ. මේක නම් අපි ෂොප් එකට දාන අපි ළඟ යන මේකෙන් ස්ටොක් තියෙනවා අපි ළඟ. මොකද මේ ටී-ෂර්ට් එක පොඩක් ට්‍රෙන්ඩින් ගියපු නිසා අපි මේකේ ස්ටොක් තියාගෙන ඉන්නවා. ඔයාලා කැමති නම් ඕඩර්ස් ප්ලේස් කරගන්න පුළුවන් මේකෙන්. මේ තියෙන්නේ pink panther sorry. මේ කස්ටමර්ස්ලා ඕඩර් කරපු printings වගේක් තමයි මේ තියෙන්නේ. මේ ඔක්කොම කස්ටමර්ස්ලා ගේවා. අපි ඒවා තාම print කරලා නැහැ. ඒවා print කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තමයි blog එකෙන් අරන් එන්න ඕනුනේ මට. ඉතින් මම blog එක ඉවර කරන්න තමයි හදන්නේ. මොකද මගේ චූටි පැටිය නැගිටලා ඉන්නේ. ඒක නිසා මම blog එක මෙතනින් ඉවර කරනවා. ආයෙ දවසක ලස්සන blog එකක් අරන් එන්නම් ඔයාලා හැමෝටම බලන්න.